එලේ ගීත කෝකිලාවිය කතා වල් කරනම් අය වෙනුවෙන් ඇයට උපහාරයක් ලෙස මේ වීඩියෝ ඉදිරිපත් කරමි. මං ගියාම ඉතින් මට ඉල්ලන්න දෙයක් නැහැ. මං ඉතින් දේමෑලෙන් ඉල්ල මට හොඳ වොයිස් එකක් දෙන්න. ලොකු ගායිකාවක් වෙන්න නෙමෙයි. මට ඕනකම තියුනේ මේ මට කොහොමද රේඩියෝ එකේ සින්දුවක් කියන්නේ විතරයි. ඔව්. ඒ මියුරු හඬ දැන් සදාහටම නිහඬ වෙලා. හෙළයේ ගීත කෝකිලාවිය 1953 දී ඇය සිනමාවට එනවා. ඒත් එක්කම සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක් පටන් ගත්ත කිව්වත් හරි. හිතා ගන්න පුළුවන්ද? චිත්‍රපට 60කටත් වඩා වැඩි ගණනක ප්‍රධාන නිලියන්ට හඬ දුන්නේ ඇය. හොඳයි, දැන් අපි අහමු මුළු රටක්ම ආදරය කරපු ඒ හඬින් ගීතයක පොඩි කොටසක්.